අයිබෝවන් හැමෝටම තව දවස් කීපයක 2026 T20 ලෝක කුසලාන අපේ රටේදී ආරම්භ වීමට නියමිතයි. මුළු ලෝකෙම අවධානය ලංකාවට යොමු වෙලා තියෙන මේ මොහොතේ ශ්‍රී ලංකා සංචිතය ගැන ලොකු විවේචනයක් එල්ල වෙනවා. ඒ තමයි පසුගිය කාල සීමාව පුරාම ලීග් තරඟවල කැපී පෙනෙන දක්ෂතා පෙන්නපු බිනුරු ප්‍රනාන්දු මේ සංචිතයේ ඉඩක් නැතිවීම. අද අපි සුපුන් විත් ක්‍රිකට් තුලින් කතා කරන්නේ බිනුරු ප්‍රනාන්දු අත්හැරියේ ඇයි කියලා. බිනුරු ප්‍රනාන්දු ගැන කතා කළොත් ඔහු පසුගිය 2025 වසරේ සහ මේ 2026 ආරම්භයේ ලෝකයේ ප්‍රබල T20 තරඟවල සාර්ථක වුණා. BPL 2026 ILT20 ඔහු මේ වසරේ ආරම්භයේදී බංගලාදේශ ප්‍රීමියර් ලීග් එකේ කණ්ඩායමක් වෙනුවෙන් සෙල්ලම් කරලා අවසන් මහත් තරඟයේදී කඩලු 4ක් දබා ගන්න සමත් වුණා. පසුගිය වසරේ 2025 සිට මේ දක්වා ඔහු විවිධ T20 ලීග් වලදී කඩලු 30කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අඩි 6 අඟල් 6ක් උස මේ වමතින් පන්දු යවන්න පන්දුව සොයින් කරන ආකාරය සහ ඔහුගේ ඩෙත් ඕවර්ස් පාලනය ගැන හැමෝම කතා වුණා. හැබැයි තේරින් කමිටුව මේ 15 දෙනාගේ සංචිතයට බිනුර ඇතුළත් කළේ නැහැ. ඔවුන් වැඩිපුර විශ්වාසය තියලා තියෙන්නේ දුස්මන්ත චමීර, මතීස පතිරණ, ඒෂාන් මාලිංග වගේ ක්‍රීඩකයන් ගැන. බිනුර වගේ වමුතින් පන්දු යවන අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ලංකාවේ තනතිරි වලට ගොඩක් වටිනවා. ඔහුට අවස්ථාව නොදුන්නේ ඔහුගේ ෆිට්නස් ප්‍රශ්නයක් නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියන එක නම් ප්‍රහේලිකාවක්. ලෝක කුස්ලානේ වගේ ලොකු තරගයකදී බිනුරුගේ හැකියාව අපිට ගොඩක් වටින්න තිබුණා. දැන් සංචිතය තෝරලා ඉවරයි. අපේ කොල්ලෝ දිනන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි බිනුරු ප්‍රනාන්දු වගේ දක්ෂයෙක් මේ විදිහට අතහැරපු එක ගැන නම් ඔයාලා මොකක් කර කියන්නම ඕනේ. සංචිතයේ ඉන්න වේග පන්දු යවන්න බිනුරුට වඩා දක්ෂයි කියලා ඔයාලා හිතනවනම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ ක්‍රිකට් වල අතුල් පැත්ත දැනගන්න සුපුන් විත් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට ගෙන්න ගන්න බෙල් සලකුණ ඕල් දාලා තියාගන්න. තවත් මෙවැනි මෙලොව කුස්ලානේ උණුසුම් පුවතක් සමග හමු වෙමු. ඔබ සැමට ජයග්‍රහී දවසක් වේවා.